හලෝ කොහොමද? අද මං අරගෙන ආවේ මේ වගේ චොක්ලට් ඩෝනට්ස් හදාගන්න විදිහ. මං පොඩි පීසස් 6ක තියෙන මේ වගේ චොක්ලට් ඩෝනට් බොක්ස් එකක් හදාගත්තා. යාළුවෙක්ව බලන්න යන්න. මොකද එයා හරි ආසයි ඩෝනට්ස් කන්න. ඒ ගමන් රෙසිපි එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඔයගොල්ලෝ ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝගේ ස්නැක් බොක්ස් වලට මේ වගේ දේවලුත් දාගන්න පුළුවන් හින්දා ස්වීට් අයිටම්ස් වලට මේ වගේ හරිම සොෆ්ට් විදියට ඉක්මනට හදාගන්න පුළුවන්. ඇත්තටම වැඩි වියදමක් යන්නේ නැහැ ගෙදරම හදන හින්දා. කඩේ ගන්නටත් වඩා රසට චොක්ලට් එහෙම වැඩිපුර දාගෙන අපි චොක්ලට් ෆ්ලේවර් එක හොඳට එන විදියට හදාගන්නේ කොහොමද කියලා බලමු. ඔයගොල්ලන්ට පුළුවන් අපි බ්‍රවුනිස් වලට දැම්මා වගේ ටොපින්ග්ස් මේක උඩින් උත් දාගන්න. මම නම් අද ගොඩාක් ටොපින්ග්ස් දැම්මේ නැහැ. මොකද ඕඩර් එකට වගේ නෙවෙයිනේ ටොපින්ග්ස් දැම්මාම තවත් පැණි රස වැඩි වෙනවා. ඒකින කන්නත් අමාරු වෙන හින්දා එනට ඔයගොල්ලෝ නිකන් ලස්සනට කරන්න ඕන නම් බොක්ස් එක ඕගනයිස් කරගන්න ඕන නම් ඒ වගේ ලස්සන කලර්ෆුල් ටොපින්ග්ස් දාලා හදාගන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ බ්‍රවුනි බොක්ස් එක මං හදාගත්තේ කියලා. ඔයගොල්ලන්ටත් පුළුවන් යාළුවන්ට එහෙම ඕනේ ගිෆ්ට් එකක් දෙන්න උනත්. මුලින්ම අපි මද උණුසුම් කිරි අරගෙන තියෙනවා ග්‍රෑම් 100ක්. ඒකට ඊස්ට් දාගත්තා. තේ හැඳි 1/2ක්, සීනි තේ හැඳි 1/2ක් එක. හොඳට කවලම් කරලා මේක ඊස්ට් එක ඇක්ටිව් වෙනවද කියලා බලන්න අපි විනාඩි 5ක් 10ක් තියමු. ගත්ත හැම දෙයකම ප්‍රමාණවල් මං ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එතනින් බලලා හදන්න. ඊස්ට් එක මේ වගේ හොඳට බ්ලූම් වෙලා ආවට පස්සේ අපි මේක පිටියකට දාලා අනා ගන්න ඕනේ. මෙතන පාන් පිටි ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 40ක් තියෙනවා. මේ දෙක හොඳට මිශ්‍ර කරගෙන තව ලුණු තේ හැන්දකුත් දාගෙන ආපහු මිශ්‍ර කරගෙන දාගන්න ඕනේ බිත්තරයක්. ඔයගොල්ලෝ ගන්න බිත්තරේ ප්‍රමාණෙත් එක්ක සමහර විට අපි හදාගත්ත ඊස්ට් ඒ මික්ස්චර් එක ඇති වෙන්න පුළුවන් මේක අනා ගන්න. මට නම් බිත්තරේ දාලා ඊස්ට් ඒ හදාගත්ත මික්ස්චර් එකත් දාලා අනාගෙන තව වතුර වලින් උත් මේස හැන්දක් වගේ ඕනේ වුණා. පොඩ්ඩක් මේ ඩෝ එක තෙත පැත්තට තමයි අපි පොඩ්ඩක් මේක අනා ගන්න ඕනේ. අපි අර බන්ස් හදනා වගේ අතේ ඇලෙන්නේ නැති පදමට වඩා චුට්ටක් තෙත පැත්තට යනකම් මේක චුට්ටක් අපි නීට් කරගන්න ඕනේ. ඔයගොල්ලොන්ට ඒකින්ද මට හරියටම වතුර යන ප්‍රමාණය කියන්න බෑ. ඔයගොල්ලෝ පාවිච්චි කරන පිටි එකත් එක්ක පොඩ්ඩක් ඊස්ට් මික්ස්චර් එකක් දාගෙන අනාගෙන බලන්න ඩෝ එක කොහොමද කියලා. තෙත මදි වගේ නම් වතුර චුට්ට දාගන්න. ගොඩාක් දාගන්න එපා. තෙත ගතිය ඇති වගේ නම් ඒ පදම තියාගෙන නීට් කරගමු අපි. ඔයගොල්ලන්ට පේනවා ඩෝ එක මං වෙනද අනනනට වඩා අතේ ගෑවෙනවා තෙත ගතිය වැඩි කියලා. ඊළඟට මම මේකට දාගන්නවා ඇස්ට්‍රා මේස හැඳි 2ක් ග්‍රෑම් 30ක් වගේ. මේක මේ මං දිය කරගෙන නෙවෙයි තියෙන්නේ. මේක ප්‍රෙෂර් කුකර් එක ගාව තියලා දිය වෙලා කාමර උෂ්ණත්වයේ තියෙන ඇස්ට්‍රා දාගන්න ප්‍රශ්නයක් නැහැ. දිය කළාම දාන්න ඕනේ නැහැ. ඇස්ට්‍රා ටිකක් දාගෙන අපි හොඳට මේක අනා ගන්න ඕනේ. විනාඩි 15ක් වගේ ඩෝ එක හොඳටම සොෆ්ට් වෙනකම්. අපි බන්ස් වල හදන ඩෝ එකට වඩා තෙත ගතිය වැඩි හින්දා මේක චුට්ටක් අනා ගන්න අමාරුයි. ඒ වුණාට අපි හිමින් සැරේ හොඳට අනාගමු. මොකද අනා ගන්න තරමට තමයි මේක හොඳ සොෆ්ට් ඩෝනට්ස් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඩෝ එක තෙතයි කියලා ඔයගොල්ලෝ පිටින් දාගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් අපි දාගත්ත ඊස්ට්, ලුණු, පැණි රස ඒ දේවල් මදි වෙනවා. මේ වගේ විනාඩි 15කට පස්සේ ඩෝ එක හොඳට සොෆ්ට්ට තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ හරියට අනාගත්තා නම් ඔයගොල්ලන්ට පේනවා මේක
මුලදී තිබ්බට වඩා ගොඩක් සොෆ්ට් ගතිය තියෙනවා. ඒ වගේම මෙහෙම හොඳට ඇදෙනවා මේක. මේ වගේ ඔයගොල්ලෝ අනාගන්න අනිවාර්යෙන්. එතකොට තමයි අපිට හොඳ සොෆ්ට් එකට ඩෝනට්ස් ටිකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තෙල් ටිකක් ගාලා මේක අපි පිපෙන්න තියමු ප්‍රමාණය දෙගුණ වෙනකම් පැයක් වගේ යද්දි මේක පිපිලා එනවා. බන්ස් හදනවා වගේම තමයි මේ ඩෝ එක පිපෙන්න තියලා ඊළඟට අපි ආයෙ මේක බෝල කඩලා ආපහු පිපෙන්න තියන්න ඕනේ. විනාඩි 45කට 50කට වගේ පස්සේ මේ වගේ ප්‍රමාණය දෙගුණ වෙලා තිබ්බා. ඊළඟට මේකෙන් අපි ග්‍රෑම් 50 60 අතරේ පොඩි පොඩි බෝල කඩා ගන්නවා මම. ඒ වගේ බෝල 8ක් කඩා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඊට වඩා පොඩිවට හදා ගන්න ඕන නම් පොඩිවට හදා ගන්න. ගොඩාක් ලොකු කරගන්න යන්න එපා. මේක අපි මොකද බේක් කරන්නේ නැහැ. තෙලේනේ බදින්නේ. ගොඩාක් ලොකු වුණොත් හරියට බැදෙන්නේ නැහැ. මේ වගේ හුළං ටික හොඳට ඇරලා ඊළඟට මේක ආපහු බෝලයක් කරගෙන අපි බෝල වලට කඩා ගමු. පුළුවන් නම් ඕගොල්ලෝ තරාදියකින් මැනගෙනම බෝල කඩා ගන්න. මොකද එකම ප්‍රමාණයේ ඩෝනට්ස් අපිට හදා ගන්න පුළුවන් වෙන හින්දා. ඩෝ එක හදාගෙන බෝල කරගද්දි බෝලත් හොඳ ලස්සනට රවුමට හදාගන්න. මොකද මේක අපි ඩෝනට් එක ලස්සනට හදාගන්න පුළුවන් බෝල හොඳට නීට් එකට හදාගත්තොත් අපි මේ වගේ හදාගෙන මැද සිදුර හදාගන්න. මේ වගේ කට එකක් පාවිච්චි කරන්නේ නැහැ මම අතින්ම කරගන්නවා. සිදුර හදාගද්දි ටිකක් ලොකුවට හදාගන්න. මේක මොකද අපි ආයෙ පිපෙන්න තියනවානේ. එතකොට ඒ සිදුර වැහෙන්න පුළුවන් හින්දා. මේ හදාගත්ත ටික ඔයගොල්ලෝ ට්‍රේ එකක තියෙනවා නම් ඔයිල් පේපර් එකක බටර් ගාලා තියාගන්න. මොකද අපි ඒක බටර් ගාලා තිබ්බේ නැත්තම් ඔයිල් පේපර් එකට ඇලෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලොන්ට තෙල් එකට දාගද්දි පොඩ්ඩක් ෂේප් එක ආපහු වෙනස් වෙන්න පුළුවන් හින්දා මතක් කරලා තෙල් ගා ගන්න. මටත් අමතක වෙලා මම ආපහු තෙල් ගාගත්තා ඔයිල් පේපර් එකේ. මෙහෙම මම කපා ගත්තේ අර අපිට ඒතකොට ලේසියෙන් එකක් ගලවගෙන තෙල් එකට දාගන්න පුළුවන් වෙන හින්දා ආපහු මේක ප්‍රමාණය දෙගුණ වෙනකම් වහලා තියන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මං අර පොඩි සිදුරු ආපහු ලං වෙලා. ඒක හින්දා පොඩ්ඩක් ඒක ආපහු අතින් හදලා තමයි මම තෙලට දාලා බැදගන්නේ. බැදගද්දි ගින්දර පුළුවන් තරම් අඩු කරලා හිමින් සැරේ ඉවසීමෙන් මේක බැදගමු. ගින්දර හැම වෙලේම හොඳටම අඩු කරලා තියාගන්න. මොකද මේක මැද අමු වෙන්නේ නැතිව අපි තෙලේ බැදගන්න ඕනේ වෙන හින්දා. මේ වගේ ඩෝනට්ස් ඔක්කොම ටික මං හිමින් සැරේ බැදගත්තා. බැදගෙන නිවෙන්න තියලා ඊළඟට මං හදාගන්න යන්නේ ඩෝනට්ස් උඩින් දාගන්න චොක්ලට් ගනාෂ් එක. ඩාර්ක් කුකින් චොක්ලට් වලින් අද හදන්නේ මම ග්‍රෑම් 80ක් තියෙනවා. මෙතන ඇස්ට්‍රා තියෙනවා ග්‍රෑම් 30ක්. ඔයගොල්ලන්ට මේක ඩබල් බොයිලින් මෙතඩ් එකට හරි මයික්‍රෝවේව් එකකට දාලා හරි දිය කරගන්න පුළුවන්. මම නම් ටක් ගාලා මයික්‍රෝවේව් ඕවන් එකට දාලා පොඩ්ඩක් දිය කරලා ගත්තා. ඊළඟට මේක හොඳට දෙක හොඳට මිශ්‍ර කරගෙන අපි ඩිප් කරගන්න ඕනේ ඩෝනට්ස් ටික. ඩෝනට් ටික ටිකක් නිවෙන්න තියලාම ඩිප් කරගන්න. හැබැයි ඔයගොල්ලෝ මේකට ටොපින්ග්ස් මොනවා හරි දානවා නම් ඩෝනට් එක මෙහෙම හොඳට ඩිප් කරලා ඒ ගමන්ම දාගන්න ටොපින්ග්ස් ටිකක් දාගන්න මතක් කරලා. මොකද මේ අපි හදාගත්ත චොක්ලට් ගනාෂ් එක ටිකක් වෙලා යද්දි හොඳට සෙට් වෙනවා. කවර් එක වගේ තියෙනවා අතේ ගෑවෙන්නේ නැතිව. ඊට කලින් ඔයගොල්ලෝ ටොපින්ග්ස් දාගන්නවා නම් දාගන්න. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. චොක්ලට් වලින් හොඳට ඩිප් කරගත්තාම මේකට මම වයිට් චොක්ලට් වලින් පොඩි ඩිසයින් එකක් දාගන්නවා කියලා විතරයි හිතුවේ. හැබැයි පස්සෙත් මම පොඩි කුකීස් ටිකක් දාගත්තා. මේ වයිට් චොක්ලට් එක උඩින් ඔයගොල්ලෝ කැමති විදියට ඩිසයින් කරගන්න. ලස්සන ඩිසයින්ස් තියෙනවා Pinterest එකේ වගේ ඩෝනට්ස් වල. ඒත් ඔයගොල්ලෝ බලලා කැමති විදියට ඒව කරගන්න. ඕඩර් එකකට වගේ කරනවා නම්
ඔගොල්ලන්ට පුළුවන් බොක්ස් එකකට වගේ දානවා නම් මේ වගේ අර කප් කේක් ලයිනර් ඒ පේපර් එකක් උඩ තියලා බොක්ස් එකකට දාගන්න. එතකොට හැමතැනම ගෑවෙන්නෙත් නැහැ. මේ කප් කේක් ලයිනර්ස් ගද්දී ක්වොලිටිස් දෙකක් තියෙනවා. එකක් ටිකක් ඝනකම කොල්ලේ. අනිත් එක මේ වගේ ටිකක් ඝනකම අඩු එක. මේක මිලත් අඩුයි. මේ වගේ වැඩවලට මම සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ. හොඳ එක පාවිච්චි කරන්නේ නැහැ. හොඳ එක කප් කේක්ස් හදද්දී වගේ පාවිච්චි කරන්න පුළුවන් හින්දා මෙන්න මේ වගේ තමයි අපි චොක්ලට් ඩෝනට්ස් ටික අද හදාගත්තේ. මං අන්තිමට බොක්ස් එකකටත් දාගත්තා. නිකන් ගිෆ්ට් එකක වගේ ලුක් එකක් එන්න ඕන හින්දා මම බොක්සස් හදන විදිහත් කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න මම ලින්ක් එක දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඩෝනට්ස් නෙවෙයි බ්‍රවුනීස් ඔයගොල්ලෝ කැමති දෙයක් ඒ විදිහට හදාගන්න පුළුවන් බොක්සස් ඔයගොල්ලෝට ඕන සයිසස් වලට. මේ ඩෝනට්ස් රෙසිපි එක නංගි කෙනෙක් කියලා තිබ්බ වඩා හදන විදිය කියන්න කියලා මං හදන විදිය. තව ඉක්ලියාස් වගේ දේවලුත් හදන්න කියලා ඔයගොල්ලෝ කියලා තිබ්බ. හිමින් සැරේ හදමු පැණි රස දේවල් ගන්න ලොකු කැමැත්තක් නැති හින්දා මට හැදෙනවා අඩුයි. හැදුන වෙලාවට ටංගාලා රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට රෙසිපීස් කියන්නම්. අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියට thank you.